අද මම අරගෙන ආවා ඔයාලට බීෆ් කරි එකක් ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදන විදිය. ඉතින් හරිම රසට මේ රෙසිපිය හදන විදිහ මම ඔයාලට කියලා දෙනවා. හරි, අපි එහෙනම් බලමු මේක හදන විදිහ. මම අද මේක හදන්නේ බීෆ් ග්‍රෑම් 600කින් වගේ. මේ ටික මම මේ වගේ කෑලි කපාගෙන හොඳට සෝදගෙන තියෙන්නේ. අපි මුලින්ම බීෆ් ටික සීසන් කරගන්න ඕනි. ඒකට මම බැදපු මිරිස් කුඩු මේස හැන්දක් දානවා මුලින්ම. ඊළඟට බැදපු 3-5 කුඩුත් මේස හැඳි දෙකක් එකතු කරනවා. ගම් මිරිස් කුඩුත් මේස හැන්දක් දානවා. තව මම 3-5 කුඩු වලිනුත් මේස හැන්දක් එකතු කරනවා. කහ කුඩු වලිනුත් මම මේස හැඳි භාගයක් වගේ දානවා. ලුණු තේ හැඳි දෙකක් එකතු කරනවා. අන්තිමට මම සීමලා ඉස්ම වලින් මේස හැඳි දෙකක් වගේ දානවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු. ඊළඟට මම මේක පැය භාගයක් විතර තියාගන්නවා හොඳට සීසන් වෙන්න. හරි, අපි බලමු එහෙනම් දැන් මේ රස කරිය හදන විදිහ. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේස හැන්දක් දානවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම අබෑට වලින් තේ හැඳි භාගයක් එකතු කරනවා. කුරුඳු ස්වල්පයකුත් මම දැන් දානවා. ඊළඟට මේ වගේ කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරනවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගෙන ලාවට රන්වන් පාට වෙනකල් අපි ෆ්‍රයි කරගන්න ඕනි. ඊළඟට මම සීසන් කරගත්ත බීෆ් ටික මේකට එකතු කරනවා. දැන් අපි මේ ටික විනාඩි 4ක් විතර හොඳට මික්ස් කරගන්න ඕනි. මේ වගේ හොඳට මික්ස් වුණාට පස්සේ මම ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් වගේ එකතු කරනවා. මේ වගේ කපාගත්ත තක්කාලි ගෙඩියකුත් දානවා. තව පොඩි සේර කෑල්ලකුත් එකතු කරනවා. රම්පේ කරපිංච ස්වල්පයකුත් මම මේකට දාගන්නවා. මේ වගේ කපාගත්ත අමු මිරිස් කරල් 3කුත් මම දාගන්නවා. තව මම මේකට අරදමුංගු 5කුයි කරාබුනේටි 5කුයි එකතු කරනවා. දැන් මේ ටිකත් විනාඩි 2ක් විතර අපි මික්ස් කරගන්න ඕනි. ඊළඟට අපි මැරිනේට් කරගත්ත භාජනයටම වතුර කප් භාගයක් දාලා මික්ස් කරගෙන ඒකත් මම මේකට එකතු කරනවා. දැන් ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු මේ ටික. ඊළඟට ගින්දර වැඩි කරලා අපි මේක ටිකක් උතුරනකල් පිස ගන්න ඕනි. මේ වගේ ගානට උතුරනකොට මම ගින්දර මධ්‍යම මට්ටමට දාලා පියනකින් වහලා පැය භාගයක් වගේ පිස ගන්නවා. දැන් මේ තියෙන්නේ හරියටම පැය භාගයකට පස්සේ මස් ටික හොඳට තැම්බිලා මෙලෙක් වෙලා තියෙන්නේ. ඔයාලට මේ වෙලාවේදී ලුණු බලලා මදිනම් එකතු කරගන්න පුළුවන්. ඔන්න අපි එහෙනම් මේ රස කරිය එක හදලා ඉවරයි. ඔයාලා ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් රස බීෆ් කරි එකක් හදාගන්න පුළුවන් දැන්. එහෙනම් මේ රෙසිපිය try කරලා මට රස ගැන කියන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික.